හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න ගොඩ කාලෙකින් මම ඕගොල්ලොන්ට අද ඉඳන් වීඩියෝ අරගෙන එනවා. සහ මම අද වීඩියෝ එක අරගෙන ආවිල්ලා තියෙන්නේ ජර්නලින් වීඩියෝ එක. මේ ඉන්නේ අලුත් යාළුවෙක්. හරි. ඉතින් අපි ජර්නල් එක කරන්න පටන් ගමු. මේ තියෙන මගේ ජර්නලින් අයිටම් ස්ටෝර් කරලා තියෙන බොක්ස් එක. හරි ඉතින් මම මේ විදිහට මගේ ජර්නලින් අයිටම්ස් ස්ටෝරේජ් කරලා තියෙන බොක්ස් එකකින් අයිටම් ටික තෝරගෙන මම දැන් ජර්නල් එක ස්ටාර්ට් කරන්නයි යන්නේ. අද මම මගේ ජර්නල් එක කරන්නේ මගේ ලයිෆ් එකේ තියෙන කී පොයින්ට්ස් ගැන. මේ වීඩියෝ එක බලන ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් ඇති මම මේ ජර්නල් එක ලියන්නේ සාමාන්‍ය විෂුවලයිස් ටයිප් එකටද එහෙම නැත්නම් නෝමල් ටයිප් එකටද කියලා. මම මේ ක්‍රම දෙකටම ජර්නල් එක ලියනවා, ජර්නල් කරනවා. අද ජර්නල් එක කරන්නේ කොහොමද කියලා මම ඕගොල්ලන්ට වීඩියෝ එක ඉස්සරහට කියන්නම්. හරි ඉතින් ජර්නලින් කරන බොක්ස් එකෙන් මට ඕන කරන පික්චර්ස් ටික මම තෝරගත්තට පස්සේ මම දැන් මේ විදිහට මගේ ජර්නල් එක කරන්නයි යන්නේ. මෙන්න මේ තියෙන පැක් වලින් තමයි මම මේ පික්චර්ස් තෝරගත්තේ. සහ ඊට අමතරව මගේ පෙන් ෆ්‍රෙන්ඩ්ස්ලා, ඒ කියන්නේ මම රට යාළුවන්ට හැපි මේල් යවන කෙනෙක් නේ. ඔයගොල්ලෝ මගේ channel එකේ මුලින් ඉඳන් ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ ඒක දන්නවා ඇති. ඉතින් ඒකනත් මම මට ඕන කරන පික්චර්ස් ටිකක් සිලෙක්ට් කරගත්තා. මේක මම යූස් කරනවා ඩේට් එක දාන්න. මේක මම කොහෙන්වත් ගත් එකක් නෙමෙයි. මට මගේ හැපි මේල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් දුන්න එකක්ම තමයි. හැබැයි මං හිතන්නේ AliExpress වගේ ඒවගෙනුත් ඔයගොල්ලන්ට මේ වගේ එකක් ගන්න පුළුවන්. ඇති අඩු බජට් එකකට මං එහෙම හිතනවා. හරි. දැන් මම මේකට ගන්නවා කතරක් ගම් එකක් සහ පෙන් එකක්. ඒ තුන අරගෙන ඊට පස්සේ මම මේ දේවල් පැත්තකින් ඉස්සලම තියාගෙන ඊට පස්සේ මට අවශ්‍ය කරන මේ පික්චර්ස් වලින් සමහරක් ඒවා මට සිද්ධ වෙනවා කපා ගන්න. ඕගොල්ලෝ ජර්නලින් කරනකොට ඕගොල්ලොන්ට කැමති විදිහකට ඔයාලට පුළුවන් ඔයාලගේ පේජ් එක මේ පික්චර්ස් වලින් සෙටප් කරගන්න. හරිද? මම ඉතින් මගේ අද දවසේ තීම් එකට අනුව මම පේජ් එක සෙටප් කරනවා. සමහර වෙලාවට මම එකම කලර් එක තීම් එක කරගෙන පික්චර් සෙටප් කරන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවල් වලට එහෙම නැති වෙලාවලුත් තියෙනවා. හරිද? ඉතින් ජර්නල් එක කරන්න කලින් මේ පික්චර්ස් එක එක තැන්වලට එන්නේ කොහොමද කියන එක මම මුලින්ම මේවා කියන්නේ පේජ් එක උඩින් තියලා මැච් කරගෙන බලනවා. මොකද අලවලා අපිට ඒ කියන්නේ අපි මැච් කරන එක වැරදුනොත් අපිට ආයි බෑ ඒක ගලවලා අලවන්න. මොකද මේක ගම් පාවිච්චි කරලානේ අපි අලවන්නේ. ස්ටිකර් එකක් වුණත් මං හිතන්නේ එහෙම අමාරුයි. මොකද අපේ පේජ් එතකොට ඉරෙන්න බලනවා. හරි. කොහොම හරි මම මේ විදිහට පික්චර්ස් ටික මේ පේජ් එකට එන්නේ කොහොමද කියලා සෙටප් කරගෙන ඉන්නවා මුලින්ම. හරි. දැන් මම ඔයගොල්ලන්ට කියන්නම් මම මේ ජර්නල් එක අද කරන්නේ මොන ටයිප් එකකටද කියලා. මම ඔයගොල්ලන්ට කිව්වනේ සාමාන්‍යයෙන් මම මගේ ලයිෆ් එකේදී මම ජර්නලින් කරනවා එක එක ක්‍රමවලට. මම බුලට් ජර්නල් කරනවා. ඒ කියන්නේ මාස ප්ලෑන් කරන්නේ අපි. ඒක වෙනම පොතක තමයි මම ඒ ජර්නලින් කරන්නේ. ඊට අමතරව මම මෙමරි ජර්නල් කරනවා. මෙමරි ජර්නල් කියන්නේ අපි ඩයරි ලියන්නේ. අපේ ජීවිතයේ අපිට විශේෂ සිදුවීම් අපිට මතක තියාගන්න ඕනේ දේවල් ලියන්නේ. අන්න ඒ වගේ ඩයරි ලියන ක්‍රමයට. එහෙම නැත්නම් මෙමරි ජර්නල් මම කරනවා. ඊට අමතරව විශේෂ මගේ ජීවිතේ මම ගොඩාක් සතුටු වෙන මට ස්පෙෂල් දෙයකට මම ජර්නලින් කරනවා යුනිවර්ස් එකට තෑන්ක් කරලා. ඒ කියන්නේ විෂුවලයිස් ක්‍රමයට. ග්‍රැටිටියුඩ් ජර්නල්ම නෙමෙයි එක. මම එහෙම ගැන අර පර්සනලි මම හදාගත්ත ක්‍රමයකට තමයි මම යුනිවර්ස් එකට ඒ තෑන්ක් කරන එක උනත් ඒ ජර්නල් එක උනත් මම ලියන්නේ සාමාන්‍යයෙන් එහෙම තමයි. ඉතින් මම ඔය කියන ක්‍රම කිහිපයටම මගේ ජර්නල් එක කරනවා. ඕගොල්ලෝ කොයි විදිහටද ජර්නල් කරන්න කියලා පල්ලහින් කමෙන්ට් එකක් දාන්න සහ මම කියපු ක්‍රමවලින් ජර්නල් කරන කෙනෙක් නම් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් එහා සම්බන්ධව තියෙනවනම් ඒකටත් පල්ලහින් කමෙන්ට් එකක් ඕගොල්ලොන්ට දාන්න පුළුවන්. ඒක මම ඕගොල්ලොන්ට තව දෙයක් මං කියන්න. ඔයත් මම වගේ ලස්සනට ජර්නලින් කරන්න ආස කෙනෙක් නම් ඔයාටත් අයිටම්ස් ගන්න ඕනම් ගොඩක් අඩු බජට් එකකට ෆැන්සි වේ මගේ ඔන්ලයින් ෂොප් එකකින් ඒ අයිටම් ඔයාට පර්චේස් කරගන්න පුළුවන්. මම ෂොප් එකේ අයිටම්ස් ගන්න පුළුවන් වෙන්න ඔයගොල්ලන්ට මගේ WhatsApp නම්බර් එක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට සහ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා. හරි.
තව දෙයක් මගේ channel එකේ මුලින් ඉඳන්ම join වෙලා හිටිය මගේ community එකෙන් මම සමාව ඉල්ලනවා මොකද මං කොට කාලයක ඉඳන් ඕගොල්ලන්ට videos අරගෙන ආවේ නැහැ. ඇත්තටම මට මගේ life එකේ තියෙන සමහර දේවල් එක්ක මම පොඩක් busy වුණා. ඉතින් ඒත් එක්ක මට videos අරගෙන එන්න බැරි වුණා. හැබැයි ඉස්සරහට මම ඕගොල්ලන්ට මට පුළුවන් විදියට අනිවාර්යෙන්ම වීඩියෝස් අරගෙන එනවා. ජර්නලින් ගැන, හැපි මේල් ලියන එක ගැන, ඉතින් හැම එකක්ම ගැන මම වීඩියෝ අරගෙන එනවා ඕගොල්ලොන්ට. තාම මම ආය කියන්නේ අප්ඩේට් එකක් වුණත් අලුතෙන් ස්ටෙප් එක පටන් ගත්තා විතරනේ. මම ගොඩක්ම ජර්නලින් වීඩියෝස් තමයි ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ජර්නලින් කරන්න ආසාවෙන් ඉන්න අය ඇති කියලා මම හිතනවා. හරිද? ඉතින් ඔන්න මේ විදිහට මම මගේ පික්චර්ස් ටික මගේ පේජ් එකට සෙටප් කරගෙන ඉවරයි. දැන් අපි බලමු ෆයිනල් ලුක් එක කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ගමන් මම ඔයගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා අද වීඩියෝ එක ගැන මම කරපු ජර්නල් එක ගැන සහ ඔයගොල්ලෝ ජර්නල් කරනවද? ඒ කරන්නේ කොහොමද? මේ හැම දෙයක් ගැනම ලස්සන කමෙන්ට් එකක් කමෙන්ට් බොක්ස් එකෙන් ටයිප් කරලා යන්න කියලා මම ඔයගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒත් එක්කම ඔයා මගේ ෆ්‍රැන්ස්වේ ෂොප් එකේ අයිටම් පර්චස් කරපු කෙනෙක් නම් සහ අයිටම් පාවිච්චි කරපු කෙනෙක් නම් ලස්සනට ජර්නලින් කරපු කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ අයිටම්ස් ගැන වගේම මගේ කස්ටමර් සර්විස් එක ගැන ඔයාට පුළුවන් නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් මේ තියෙන්නේ ජර්නල් එකේ පේජස් වල ෆයිනල් ලුක් එක. ඔන්න ඕගොල්ලන්ට දැන් ඒක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් නවතිනවා. අලුතින් ජර්නලින් වීඩියෝ එකක් අරගෙන ආයෙමත් හම්බෙමු.